ඔබ හිතනවා ඇයි ස්වභාවික විපත් සිදුවන්නේ? ඇයි අපි ගං වතුර භූමිකම්පා දකින්නේ? පෘථුවියේ සුලිකුණාටු සහ නියඟයන් අපි දකින්නේ ඇයි? ඇත්තටම මේකට පිළිතුර මේක අධ්‍යාත්මික හෝ අద్භූත දෙයක් නොවේ. මේක දෙවියන්ගේ හෝ වෙන ආගමික අදහසක් නොවේ. මේක කාගේවත් පරිගැනීමක් නොවේ. ඒ අපගේ ග්‍රහලෝකය ක්‍රියා කරන ආකාරය පමණයි. මේ පොළොවට දැවැන්ත පාෂාණ තහඩු වලින් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ තහඩු නිරන්තරයෙන්ම එකිනෙකා මත මාරු වෙමින් සමහර විට එකිනෙකා මත ලිස්සා යමින් සමහර විට ඒවා එකිනෙක මත ගැටෙමින් හෝ යම් විට ඒවා එකිනෙක මත හිරවීමෙන් ශක්තිය මේ ගැටීම හිරවීම ලිස්සා යාම තුළ ඉහළටගේ ශක්තිය මුදා හරිනවා. එවිට තමයි අපිට භූමිකම්පා දැනෙන්නේ. එවිට තමයි සාගරය ඉහළට ගමන් කරමින් ඒ මත ඇතිවෙන චලනය තුළ අපිට සුනාමිය ඇති කරන්නේ. ගිනිකඳු ඇතිවීමද මෙම ක්‍රියාවලියේ තවත් කොටසක්. එම ක්‍රියාවලිය තුළ තමයි අපි දකින විශාල කඳු, දූපත් සහ මහත් ද්වීප ගොඩනැගී තිබෙන්නේ. සමහර අවස්ථාවන් වලදී සූර්යයා අසාමාන්‍ය ලෙස මේ පෘථුවිය යම් ප්‍රදේශ අසාමාන්‍ය විදියට උෂ්ණත්වයට රස්නයකට පත් කරනවා. ඒ තුළින් විශාල වායුගෝලීය වෙනසක් ඇතිවෙමින් සුළඟක් ඇති කරමින් ඒ වගේම වායු පීඩන වෙනස්කමක් ඒ තුළින් හටගන්නවා. සහ දැවැන්ත කාලගුණික රටා වෙනසක් ඒ තුළ ඇති කරනවා. උණුසුම් වුණු පොළවේ ඇති ජලය, සාගරය, අයිස්කඳු, ගංගා මේවා වාෂ්පකරණය වීමක් තුළින් ඉහළට ඇද ගැනීම නිසා ඉහළ වායුතලයේ විශාල කුණාටුවන් තිබෙමින් සුලිසුළඟ සුලි කුණාටු වායුතලයේ අස්ථාවර භාවයක් ඇති කරමින් අකුණු ගැසීම්, ගිගුරුම් සහිත වැසි සුලි කුණාටු තුළින් විනාශ වීම සිදු වෙන්නේ මේ නිසායි. ජලය සෑම විටම චලනය වෙමින් වාෂ්ප වෙමින් පවතින නිසා වලාකුළු හැදෙනවා. ඒ වලාකුළු තුල ඇතිවෙන බර වැඩි වීම නිසා වර්ෂාව ඇති වෙලා අපි දකිනවා ගංගාවල් පිරෙනවා. වර්ෂාව අධික ලෙස අපිට ලැබෙනවා. මේ නිසා තමයි ගංගා අවහිර වෙනවා, ගම් වතුරක් බවට පත් වෙනවා. සමහර විට මාස ගාණක් වර්ෂාව ලැබෙන්නේ නැහැ. පොළව ඉරිතල්ල යනවා. නියඟය ඇති වෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසා විශේෂයෙන් ගල් අඟුරු, තෙල් සහ ගෑස් දහනය වීමෙන් වායුගෝලය උණුසුම් වෙනවා. මෙම උණුසුම් වීම නිසා පොළවේ ඇති ජලය වාෂ්ප වීම නිසා අධික වැසි ඇති වෙලා කුණාටු ඇති වෙලා නැවත පොළවේ ඇති සමබරව පවතින ගංගා මුහුදු ජලය තවත් ඉහළට පැමිණෙනවා. සමහර ව්‍යසන ස්වභාවික පරිසරය තුළ ඇතිවෙන දේවල්. සමහර ව්‍යසන මිනිස් බලපෑම් නිසා ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා ශක්තිමත් වෙමින් ඇතිවෙන දේවල්. ස්වභාවික විපත් කියන්නේ මේ මනුෂ්‍යයාගේ ඉරණම වෙනස් කරන හෝ යම්කිසි විශ්ව ශක්තියක් අප දඬුවමට පත් කරන හෝ දෙවි කෙනෙක් අපි දඬුවමට පත් කිරීම කියන කාරණේ නෙවෙයි. ඒවා සරලව ලෙස සිතුවොත් මේ පොළව, මේ පෘථුවිය ඉදිරියට යෑම සඳහා සකස් වෙමින් එදිනෙදා පවත්වා ගන්නා වූ ක්‍රමවේදයයි. එනිසා ඒ ගැන හරි අවබෝධයෙන් සිටිය යුතුයි. මේ නිසා අපි කෙනෙකුගේ නොදැනුවත්කම තුළ අපි අනවබෝධයෙන් මේ පොළවේ ඇතිවෙන මේ මහා විනාශයන් තේරුම් නොගැනීම නිසා අපිට බොහෝ වෙලාවලට අපගේ මනස තුළ විවිධ රෝග, පීඩා, අපේ කලකිරීම, කඩාවැටීම්, තනිවීම සිදු වෙන්නට පුළුවන්. එනිසා මේ විශ්වය සහ මේ පොළොව පවතින ආකාරය නිරන්තරයෙන්ම අපි අවබෝධයෙන් සිටිය යුතුයි. මේ පොළවේ තුළ සිදුවෙන ඕනම ක්‍රියාකාරකමක් තුළ ඔබගේ ජීවිතයේ පවත්වා ගැනීම අත්හරින්නේ කොහොමද යම් දේවල් කියලා ඔබට තේරුම් ගන්නට පුළුවන්. එනිසා හැම කෙනෙක්ම හොඳ අවබෝධයෙන් සිටින්න, අවබෝධයෙන් නැති අයත් මේ සම්බන්ධව අවබෝධමත් කිරීම ඔබේ වගකීමක් බව අමතක කරන්න එපා. ඔබ ශක්තිමත්ම ආරක්ෂාවෙන් සිටින්න.